ගනුදෙනුකරණයේදී මුදලේ පරිණාමය අනිවාර්යෙන් අපි කතා කරන්න ඕනම තැනක්. මිනිස්සු ඉස්සල්ලාම ගනුදෙනු කරා කියලා කියන්නේ අපි දන්න ඉතිහාසයට අනුව භාණ්ඩවල භාණ්ඩ හුවමාරු කරලා. එතනින් එහාට ගිහිල්ලා සිප්පිකටු, මුතු, රාවණ මෙන්න මේ වගේ දේවල් වලින් මිනිස්සු ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඒකත් එහාට ගිහිල්ලා මිනිස්සු රත්තරන් කාසි, රිදී කාසි, පිත්තල කාසි, තඹ කාසි මෙන්න මේ වගේ ක්‍රම වලට මිනිස්සු ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේකට අපි කියනවා බාටර් සිස්ටම් එක කියලා. ඉතින් ඔන්න ඔය සිස්ටම් එකත් එක්ක ගනුදෙනු කරගෙන ආපු මිනිස්සු අපි ඉපදෙනකොට කාසි සහ නෝට්ටු කියන ක්‍රම දෙකට ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ කාසි නෝට්ටු ගනුදෙනු කරගෙන ඇවිල්ලා මිනිස්සු ටික කාලයක් වෙනකොට ප්ලාස්ටික් කාඩ් වලට පෙරමුණා. ඒ කියන්නේ ATM කාඩ්, ඩෙබිට් කාඩ් වලට. ඉතින් ATM කාඩ්, ඩෙබිට් කාඩ් වලින් ගනුදෙනු කරගෙන ආපු මිනිස්සයා ඊළඟට මොකද උනේ? ඊළඟට ඔන්ලයින් බැංකින් ඇප් එකක් කරා ගනුදෙනු කරන්න පෙළඹුණා. ඉතින් ඔන්න ඔය විදිහට ඔන්ලයින් බැංකින් දක්වාම ඇවිල්ලා අද වෙනකොට QR payment, easy cash මෙන්න මේ වගේ මුදල ඉක්මනින්ම ගනුදෙනු කරන්න පුළුවන් platform මිනිස්සු හොයාගත්තා. ඉතින් ඒකත් එක්ක මුදලේ ඊළඟ step එක, මුදලේ ඊළඟ පරිණාමය තමයි මෙන්න මේ ක්‍රිප්ටෝ කරන්සි එකක් කියලා කියන්නේ. ඉතින් ක්‍රිප්ටෝ කරන්සි එකක් ආරම්භ වෙන්න හේතුව ඔන්න ඔය විදිහට තමයි ක්‍රිප්ටෝ කරන්සියක් ආරම්භ වුණේ. මුදලේ පරිණාමයත් එක්ක තමයි ක්‍රිප්ටෝ කරන්සියක් ආරම්භ වුණේ. ඉතින් අලුත් දේවල් ඉස්සරහට අරගෙන එනවා. මාව ෆලෝ කරලා තියාගන්න. ඔයාට ක්‍රිප්ටෝ ලෝකයේ දැනුම අනිවාර්යෙන් මෙතනින් එහාට